ආයිබෝවන් අද අපි මේ කතා කරන්නේ බොහොම සරල වෙබ් අඩවියක්. ඒ කියන්නේ HTML, CSS, JavaScript විතරක් තියෙන සයිට් එකක් Vercel platform එකෙන් කොහොමද deploy කරගන්නේ? ඒ කියන්නේ අන්තර්ජාලයට දාගන්නේ. ඔව්. අපිට මූලාශ්‍ර කීපයක්ත් තියෙනවා. අර Vercel එකේම YouTube වීඩියෝ එකක්, එයාලගේ documentation වලින් කොටස් ටිකක්, ආයෙ ලිපියකුයි PDF එකකුයි. ඉතින් බලාපොරොත්තුව මේවායින් අරගෙන මේ වැඩේ කොච්චර ඉක්මනට ලේසියෙන් කරන්න පුළුවන්ද කියලා. අන්න ඒක පැහැදිලි කරන්න. හරියට හරි. Vercel කියන්නේ එයාලම කියන විදිහට front end cloud එකක්. ඒ කියන්නේ මේ වෙබ් අඩවි වල අර user දකින්න කොටස front end එක host කරන්න manage කරන්න හදපු platform එකක්. frameworks ගොඩකට support කළත් අර අපේ මූලාශ්‍රවලත් කියනවා වගේ මේ වගේ සරල HTML, CSS, JS site එකක් දාන්නත් Vercel නියමයි. ඒ වගේම හිතනවට වඩා සරලයි කියලාත් කියනවා. ඔව් ඒක තමයි අහන්නත් තිබ්බේ. එතකොට අර YouTube එකේ තිබ්බ ටෙම්ප්ලේට් ක්‍රමේ ඒක කොහොමද වෙන්නේ? vercel.com/templates වලට ගිහින් ඔව් එතන තියෙන ready made templates. ඉතින් කැමති එකක් තෝරලා GitHub account එක connect කරලා අර බටන් එක ක්ලික් කළාම deploy වෙනවා. හරිම ඉක්මන් කියලාත් කියනවා නේද? තත්පර 8ක් වගේ. ඔව් ඇත්තටම සමහර වෙලාවට ඒ වගේ පුදුම වේගයක් තියෙනවා. ඒකේ වාසිත් ගොඩයි නිකම්ම .vercel.app කියලා domain එකක් එනවා. හරි. ඊට පස්සේ අර SSL certificate එක, ඒ කියන්නේ HTTPS security එක, ඒකත් automatically හම්බ වෙනවා. මුකුත් කරන්න ඕනේ නැහැ. මේක ලොකු දෙයක්. අනිවාර්යෙන්ම අර Vercelගේ global edge network එක නිසා site එක වේගවත් වෙනවා. ලෝකේ කොහේ ඉඳන් access කළත් speed එක හොඳයි. කවුරුත් කැමති නෑනේ site එකක් load වෙන්න වෙලා යනවට. ඇත්ත. අර analytics ගැනත් මොකක්ද කිව්වා නේද වීඩියෝ එකේ? ඔව්. traffic බලන්න analytics එනවා. ඒකට script tag එකක් දාලාමයි එන්නේ template එකේ. හැබැයි ඉතින් dashboard එකෙන් ගිහින් පොඩ්ඩක් enable කරලා ආය පාරක් deploy කරන්න වෙනවා ඒක වැඩ කරන්න. ඒ කියන්නේ continuous deployment වගේ? හරියටම හරි. අර gzip, brotli වගේ compression method නිසා files පොඩි වෙලා download වෙන නිසා තවත් speed වැඩි වෙනවා. හරිම streamline process එකක් වගේ ඒ template ක්‍රමය. ඒත් ඉතින් හැමෝම template එකකින් පටන් ගන්නෙ නෑනේ. සමහර වෙලාවෙ තේන්නේ සරලව HTML, CSS, JS files ටික විතරයි build tool එකක්වත් නැතුව. ඔව්. අන්න ඒ වගේ එකක් කොහොමද Vercel එකට දාන්නේ? අර ලිපියේ PDF එකේ ඒ ගැන තිබ්බ නේද? ඔව්. ස්ටෙෆාන් කුඩ්ලාගේ ලිපියේ සහ අනිත් එකෙත් ඒ ගැන කියනවා. ඒකත් පුදුම විදියට ලේසි. වැදගත්ම දේ තමයි අර index.html ෆයිල් එක project එකේ root එකේම, ඒ කියන්නේ ප්‍රධාන folder එකේම තියෙන්න ඕන. හරි. ඊට පස්සේ Vercel settings වල පොඩි වෙනසක් කරන්න ඕන. අර build command කියන එකයි install command කියන එකයි. ඒ fields දෙකම හිස්ව තියෙන්න ඕන. මුකුත් type කරන්නේ නෑ. හැබැයි output directory කියන එකට තිතක් දාලා override කරන්න ඕනේ. එතකොට Vercel දන්නවා build process එකක් නෑ, තියෙන files ටික serve කරන්න කියලා. එහෙමයි වෙන්නේ. කුල්ලගේ අත්දැකීම අනුව නම් project එකේ public කියලා folder එකක් තියෙන එකත් ඒක හිස් වුණත් සමහර විට උදව් වෙන්න පුළුවන් කියලා තිබුණා. පොඩි tip එකක් වගේ. ඒ කියන්නේ හිතනවට වඩා Vercel මේ වගේ සරල දේවල් detect කරගන්නවා. හරි. දැන් Git integration එකට අමතරව වෙනත් deploy ක්‍රම ගණන් තිබ්බද අර documentation වල? ඔව් තිබුණා. Vercel CLI එක. ඒ කියන්නේ command line interface එකෙන් Vercel prod වගේ command එකක් ගහලා deploy කරන්න පුළුවන්. terminal එකෙන්. ඔව්. තව deploy hooks කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ හදපු විශේෂ URL එකකට request එකක් යවලා deployment එකක් පටන් ගන්න පුළුවන්. ආයේ Vercel REST API එකක් තියෙනවා. මේවා ඉතින් programming වලින් control කරන්න. ඒව නම් ටිකක් advanced වගේ. ඔව් සරල site එකකට නම් මුලින්ම ඕන වෙන එකක් නැහැ. ඒත් project එක ලොකු වෙද්දි ප්‍රයෝජනවත් වෙයි. තව අර preview සහ production deployments කියලා දෙයක් තිබ්බා. ඔව් ඒක වැදගත්. production කියන්නේ live site එක. හැමෝටම පේන එක. preview කියන්නේ live යන්න කලින් test කරන්න හදන temporary deployment එක. හරි. GitHub එකට change එකක් push කළාම සාමාන්‍යයෙන් preview එකක් හැදෙනවා. ඉතින් බලන්න පුරුවන් හරිද කියලා. Vercel dashboard එකෙන් මේ ඔක්කොම manage කරන්න පුරුවන්. redeploy කරන්න, logs බලන්න, custom domain එකක් add කරන්න, preview එකක් production කරන්න. ඒ වගේ ගොඩක් දේවල් dashboard එකෙන් පුරුවන්. Git providersලා කීප දෙනෙකුටම support ඇති නේද? ඔව් GitHub, GitLab, Bitbucket, Azure DevOps වගේ ප්‍රධාන ඒවාට support කරනවා.
එතවගේ මේ කතා කරපු දේවල් වලින් මට නම් පෑන්නේ වර්සෙල් වලින් සරල සයිට් එකක් ඩිප්ලොයි කරන එක හරිම වේගවත්, ලේසි වැඩක් කියලයි. අර ඔටෝමැටික් HTTPS, edge network එක, Git integration මේවා ලොකු පහසුවක්. ඩිප්ලොයිමන්ට් කියන ටාස්ක් එක ගොඩක් සරල වෙලා තියෙනවා. එනම් අද අපි මේ මූලාශ්‍ර වලින් කතා කළේ වර්සල් පාවිච්චි කරලා සරල HTML, CSS, JS සයිට් එක කොච්චර පහසුවෙන් ඩිප්ලොයි කරගන්න පුළුවන්ද කියන එක. ටෙම්ප්ලේට් එකකින් හරි අර සරල ෆයිල් ස්ට්‍රක්චර් එකකින් හරි වැඩේ හරිම ලේසි. ඔව්. අවසාන වශයෙන් පොඩි දෙයක් හිතන්න දෙන්නම්. අද අපි කතා කළේ ස්ටැටික් ෆයිල්ස් ගැන විතරනේ. ඒ කියන්නේ සර්ව් කරනකොට වෙනස් වෙන්නේ නැති ෆයිල්ස් ගැන. හැබැයි වර්සෙල් වලම දිනනවා edge functions කියලා දෙයක්. අර YouTube වීඩියෝවේ security headers දාන්න ගත්ත middleware වගේ දේවලුත් තියෙනවා. ඉතින් හිතන්න මේ වගේ සරල සයිට් එකකට උනත් අර මූලික සරල බව නැති කරගන්න නැතුව පස්සේ කාලෙක පොඩි ඩයිනමික් වැඩ කැලි ටිකක් අමතර ෆන්ක්ෂන්ස් ටිකක් එකතු කරන්න බැරි වෙයිද මේවයින්? ඒ කියන්නේ ස්ටැටික් සයිට් එකක් වුණත් තව දේවල් කරන්නත් පුළුවන් වේද කියලා. ඔව්. වර්සල් ප්ලැට්ෆෝම් එකේ ඒ වගේ තියෙන තව හැකියාවන් ගැන හොයලා බලන්න මේ කතාබහ හොඳ ආරම්භයක් වෙන්න පුළුවන්.